समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භාදන්තා ධම්මස්සවන කාලෝ අයං භාදන්තා ධම්මස්සවන කාලෝ අයං භාදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි පින්වතුනි, මේ මොහොතේදී මේ පින්වන්ත පිරිස සැදී පැහැදී සැරසී සිටින්නේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරා වූ ඒ නිර්මල වූ පරම පවිත්‍ර වූ සිරි සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. හොඳයි පින්වතුනි, බුදු පියාණන් වහන්සේගේ පරම පවිත්‍ර වූ නිර්මල බුදු දහම ඔබ ශ්‍රවණය කරනකොට ඔබ ශ්‍රවණය කළ යුත්තේ තං සුනාත සාදුකං මනසිකරෝත කියන්නා වූ ස්වභාවයේ සිටයි. පින්වතුනි, තං සුනාත කියලා කියන්නේ හොඳින් අහගෙන ඉන්න. සාදුකං මනසිකරෝත, මෙන්න මේ දේශකයාණන් වහන්සේ දේශනා කරන්නා වූ දහම් කරුණු ඔබගේ මනසේ ඒ මේ අත පෙරළමින් දහමේ පරිේශණය ඔබ තුලින්ම සිදු කරමින් මේ දහම ශ්‍රවණය කළ යුතුයි. පින්වතුනි, අන්නේ ස්වභාවයෙන් ඔබ මේ ධර්මය දේශනාව පුරාවටම ශ්‍රවණය කරෝතින් ඒ හරහා ඔබට සෝත අවධානය පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං කියනා වූ ස්වභාවය ඔබ තුල පණ ගහන්නට පටන් ගන්නවා. පින්වතුනි, සෝත කියලා කියන්නේ අහගෙන ඉන්නවා. සෝත අහගෙන ඉන්නවා. අවධානය පඤ්ඤා, ඔබ අවධානයෙන් දේශනා පුරාවටම ශ්‍රවණය කරෝතින් ප්‍රඥාව වැඩෙනවා. ප්‍රකෘති වූ ඥානය ඔබ තුල වැඩෙන්නට පටන් ගන්නවා. සුතමේ ඥානං, අන්න ඒ වැඩෙන්න වූ ප්‍රකෘති වූ ඥානය බුද්ධ ඥානං. බුදු පියාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥානවල පළවෙනි බුද්ධ ඥානය ඔබ තුල වැඩෙන්නට පටන් ගන්නවා. හොඳයි පින්වතුනි, බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරන්නේ මෙන්න මේ තුන් ලෝකයේම තිබෙන්නා වූ ත්‍රයි කාලයටම පොදුවන්නා වූ අතීතය, වර්තමානය, අනාගතය කියන්නා වූ තුන් කාලයටම පොදුවන්නා වූ පරම සත්‍යයි.
පින්වතුනි මේ ලෝකයේ තියෙනවා විශ්වීය ධර්මතාවයක්. මේ ලෝකයේ තියෙනවා විශ්ව න්‍යායක්. ඒක පින්වතුනි අතීතයට වර්තමානයට අනාගතයට කියන්නා වූ තුන් කාලයටම පින්වතුනි මේ විශ්ව න්‍යාමය එකක්. ඒක බුදු කෙනෙකුටවත් පින්වතුනි වෙනස් කරන්නට බැහැ. බුදු කෙනෙක් පහළ වෙලා ස්වයම්භූ ඥානයෙන් මහා ප්‍රඥාවකින් යුතු ස්වයම්භූ ඥානයෙන් දැක දැන වදාරන්නේ මෙන්න මේ ත්‍රිකාලයටම පොදුවන්නා වූ විශ්ව නියාම ධර්මතා. ඒ ධර්මතාවයන් පින්වතුනි මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙනස් කරන්නට බෑ. හරියට මේ ලෝකේ නියතයන් තියෙනවා. උණු වතුර එකකට අපි අත දැම්මොත් ඒ උණු වතුරේ නියතය තමයි පිච්චෙනවා සත්‍යයි. ඔබ දැම්මත් මම දැම්මත් මේ ලෝකේ කවුරු අත දැම්මත් උණු වතුරේ නියාම ධර්මතාවය තමයි පිච්චෙනවා සත්‍යයි. සීතල වතුර ඒක නියාම ධර්මතාවය නියතය තමයි පිටුමුතුනි. මේ ලෝකේ ඔබ මම හැර කවුරු අත දැම්මත් සීතල වෙනවා සත්‍යයි. ඒක තමයි පින්වතුනි ඒ සීතල වතුරේ නියතය. එහෙනම් මෙන්න මේ විශ්වයේ තියෙනවා නියතයන් ටිකක්. අන්න ඒ නියතයන් සම්බන්ධයෙන් පින්වතුනි මහා ප්‍රඥාවකින් යුතුව දැක දැන වදාරන්නේ ලෝතුරා බුදු කෙනෙක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්. හොඳයි පින්වතුනි අද දේශනාව මා දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ තිප්පාරි වට්ටය ගැන. හොඳයි. බුදු පියාණන් වහන්සේ ද්විදේනං වදාමි කියලා මෙන්න මේ ලෝකයේ තිබෙනා වූ දෙපැත්තක් ගැන දේශනා කරනවා. මේ ලෝකයේ දෙපැත්තක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කම්ම නියාමය, ධම්ම නියාමය, මාර චක්‍රය, ධර්ම චක්‍රය, දුක, සුවය, නිරාමිස සුවය, තිස්සෙක් තලය, නිවන. මෙන්න මේ විදියට පින්වතුනි බුදු පියාණන් වහන්සේ ද්විදේනං වදාමි කියලා මේ ලෝකයේ දෙපැත්තක් ගැන දේශනා කරනවා. පින්වතුනි ත්‍රිපරිවට්ටය කියලා කියන්නේ මෙන්න මේ දෙපැත්තට එහා ගිය තුන් පැත්තක් ගැන බුදු පියාණන් වහන්සේ නැවත දේශනා කරනවා. මෙන්න මේ ද්විදේනං වදාමි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කම්ම නියාමේත් ධම්ම නියාමේත් එහෙමත් නැත්නම් මාර චක්‍රයේත් ධර්ම චක්‍රයේත් පින්වතුනි තුන් පැත්තක් තියෙනවා. ඒක මෙන්න මේ වගේ පින්වතුනි. දැන් ඔබ අහලා ඇති මාර චක්‍රයට එකතු වන්නේ 31 තලය. මාර චක්‍රය කියන්නේ 31 තලය. 31 තලයක් තියෙනවා. මෙන්න මේ මාරයාට අයිති මාරයාට ණය වෙවි යන මරණයට පත්වෙවි යන සත්ව කොට්ටාස උප්පත්තිය ලබන ගතියට අනුරුවා හදාගෙන සත්වයෝ එකතු වෙන 31 තලයක් මේ විශ්වයේ තියෙනවා. මේ සක්වලේ සියලුම සක්වලවල් වල මෙන්න මේ 31 තලය තියෙනවා. එතකොට පින්වතුනි මෙන්න මේ 31 තලයේ මෙන්න මේ 31 තලයේ තියෙනවා සුගති දුගති කියලා දෙකක්. ඔබ අහලා ඇති සුගති දුගති කියලා දෙපැත්තක් මෙන්න මේ මාර චක්‍රයේ තියෙනවා. මාර චක්‍රයේ දෙපැත්තක් තියෙනවා සුගති දුගති කියලා. අපි කියනවා දුගතිය කියලා කියන්නේ සතර අපාය. සුගතිය කියන්නේ මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියනා වූ තලයන්. එතකොට පින්වතුනි මෙන්න මේ ත්‍රිපරිවට්ටය
ත්‍රිපරිවට්ටය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරන්නේ මෙන්න මේ දුගතියත් සුගතියත් ධර්ම චක්‍රයට එකතු වන්නා වූ ගතියත් කියන්නා වූ ගති ස්වභාවයන් පිළිබඳව. ත්‍රිපිරිවට්ටය කියන්නේ මාර චක්‍රයේ තිබෙන්නා වූ සුගතියත් දුගතියත් ධර්ම චක්‍රයේ තිබෙන්නා වූ ගතියත් සම්බන්ධයෙන්. අපි ඒක තව විදිහකට විග්‍රහ කරොතින් පව පින කුසලය තංසුනාත සාදුකම් මනසි කරෝත පින්වතුනි හොඳින් අහගන්න මේ දේශක ආනන් වහන්සේ දේශනා කරන්නා වූ දහම් කරුණු ඔබගේ මනසේ ඒ මේ අත පෙරළමින් දහමේ පරිේශණය සිදු කරමින් ඔබ මේ දහම ශ්‍රවණය කරන්න. ඉතා වැදගත් දේශනාවක් අද සිදු කරන්නේ. එතකොට පින්වතුනි ඔබ අහල ඇති පින්වතුනි මෙන්න මේ සතර අපායක් තියෙනවා. සතර අපායක් තියෙනවා. තිරිසං ප්‍රේත භූත නිර කියලා. පින්වතුනි මෙන්න මේ සතර අපායට එකතු වෙන සත්ව පුද්ගල කොට්ටාස මේ සතර අපායට එකතු වෙන සත්ව පුද්ගල කොට්ටාස පින්වතුනි අපි හඳුන්වනවා දුක්ගති කියලා. දුක් ගති. මේ දුක්ගති පුහුණු කළා තමයි පින්වතුනි මේ දුගතියට ගිහිලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන හේතුඵල ධම පින්වතුනි ගතියට අනුරුව තමයි පින්වතුනි මේ 31 තලයේ නිර්මාණය වෙන්නේ. අපි අම්මගේ කුසට ඔක්කාන්ති වෙච්ච දවසේ ඉඳන් මේ මොහොත දක්වාත් මේ මොහොතේ ඉඳන් මරණ මංචකයේ දක්වාත් අපි වැඩිපුරම පුහුණු කරන ගතියට අනුරුව තමයි පින්වතුනි අපි යම් දිනක මේ කාර්යකාය මේ ශරීර කූඩුව පොළොවට අතහැරලා දාලා අපේ කර්මජකාය අපේ ඇස්ට්‍රල් බොඩි එක නැගිටිනකොට අන්න අර හේතුවට අදාළ වූ ඵලය ලෙස ගතියට අනුරුව ලෙස ගතිරුවක් නිර්මාණය කරගෙන මෙන්න මේ විශ්ව ධාතුවට එකතු වෙනවා. එතකොට පින්වතුනි ඔබ මම ඇතුළු මේ ලෝකේ කවුරු වුණත් මෙන්න මේ ජීවිතේ පුහුණු කරන්නා වූ වැඩිපුර අපි දුක්ගති පුහුණු කරොතින් තිරිසංගති, ප්‍රේතගති, යක්ෂගති, නිරගති. මෙන්න මේ ගති පුහුණු කරොතින් පින්වතුනි අපි සත්‍ය වශයෙන්ම දුගතියට එකතු වෙනවා. ඒකායේ බුදු පියාණන් වහන්සේටවත් වළක්වන්න බෑ. මං කියවනේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරන්නේ පින්වතුනි මෙන්න මේ විශ්ව ධාතුවේ තියෙනා වූ න්‍යාම ධර්මතා ටිකක් සම්බන්ධයෙන් කියලා. එහෙනම් නියතයන් ටිකක් මේ ලෝකේ තියෙනවා. ඒ නියතයන් වලට මෙන්න මේ ශරීරය රත් වෙලා පිච්චිලා මත් වෙලා තැවිලා දැවිලා අපි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කියනා වූ කෙලෙස් ස්වභාවයෙන් කිලිටි ස්වභාවයෙන් හිත අපිරිසිදු කරගන්නා වූ ස්වභාවයෙන් අපි දුක්ගති පුහුණු කරොතින් ඊර්ෂ්‍යා කළා වෛර කළා ක්‍රෝධ කළා පරිගන්නා වූ ස්වභාවයෙන් කටයුතු කළා යම් යම් දේවල් වලට තණ්හාවෙන් කෑදරකමින් උපාදානෙන් අපි කටයුතු කළා අන්න දුක්ගති අපි වැඩිපුර පුහුණු කරොතින් පින්වතුනි අපි දුගතියට යනවා. පින්වතුනි මෙන්න මේ දුගතිය බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සංවට්ටය පව සංවට්ටය කියන්නේ පව සතර අපාය. එතකොට පින්වතුනි මෙන්න මේ සංවට්ටය පව සතර අපාය කියනා වූ ස්වභාවය මෙන්න මේ ස්වභාවයේ අපිට අඳුරගන්න පුළුවන් තාපය වැඩි වේගය වැඩි වේදනාවන් වැඩි දුක වැඩි. හොඳට මතක තියාගන්න. තාපය වැඩි. දැන් මේ තාපය ශරීරයේ වැඩි වෙන්නේ පින්වතුනි අපේ චිත්ත සංතානයට එන සිතුවිල්ලත් එක්ක.
අපේ සිතට එන සිතුවිල්ලත් එක්ක තමයි පින්වතුනි මෙන්න මේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තාපය, වේගය, වේදනාව, දුක වැඩි නම් පින්වතුනි අන්න එයා සංවට්ටයට අයිති වෙනවා. සංවට්ටය කියන්නේ පව. දැන් සංවට්ටයට තමයි සතර අපාය අයිති වෙන්නේ. සතර අපාය අයිති වෙන්නේ සංවට්ටයට. සං කියන්නේ කෙලෙස්, රාග, ද්වේෂ, මෝහ වට්ටය. කෙලෙස් සමග ගනුදෙනු කරන වටයක් තමයි මේකෙදි. පාපය, ඒක තමයි අපි කියන්නේ පාපය. එතකොට මේ මනුස්ස ශරීර කූඩුව තුලත් සංවට්ටය ක්‍රියාත්මකයි. ඔබ ඔය දැන් ඔබ මනුස්ස ශරීර කූඩුවක් දරාගෙන ඉන්නවනේ. ඔය මනුස්ස ශරීරය කූඩුව තුලත් පින්වතුනි ඔබ තිරිසන් ගති ප්‍රගුණ කරමින්, තිරිසන් ගති ඉස්මතු කරමින්, പ്രേත ගති ඉස්මතු කරමින්, යක්ෂ ගති ඉස්මතු කරමින්, නිරගති ඉස්මතු කරමින් ඔබ සිතින්, කයින්, වචනයෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සිදු කරනවා නම් පින්වතුනි අන්න ඒ ක්‍රියාදාමයත් අයිති වෙන්නේ සංවට්ටයට, පවට, සතර අපායට. නැවතත් ඔබ සතර අපායට යන්න ඔබ මිනිස්සෙක් වෙලා ඉන්ධන එකතු කර ගන්නවා. හොඳට මතක තියාගන්න. එතකොට බාහිර ලෝකයේ 31 තලයේ සතර අපායක්, සංවට්ටයක්, පාපයක් තියෙනවා. එතකොට මෙන්න මේ මිනිස්සයෝ වෙච්ච සුගතියේ ඉන්න අපිත් මනුස්ස ශරීර කූඩුවක් දරාගෙන සතර අපායේ ගති සිතින්, කයින්, වචනයෙන් සිදු කරමින් සංවට්ටයක් නිර්මාණය කරගන්නවා. නැවත අපි සතර අපායට යන්න සංවට්ටයට එකතු වෙන්න හේතු අපි නිර්මාණය කර ගන්නවා. අපි තාපයක්, වේගයක්, වේදනාවක්, දුකක් අධික. දැන් අපි මිනිස්සෙක්ගේ ශරීර උෂ්ණත්වය ගත්තොතින් ඒ ශරීරයේ උෂ්ණත්වය 50ක් කියලා අපිට මධ්‍ය අගයක් ගන්න පුළුවන්. මිනිස්සෙක්ගේ ශරීර උෂ්ණත්වය අපිට 50ක් කියලා මධ්‍ය අගයක් ගන්න පුළුවන්. පින්වතුනි මේ මධ්‍ය අගයක් ගත්ත මනුස්ස ශරීරයේ උෂ්ණත්වයට වඩා තිරිසන් ලෝකේ ජීවත් වෙන තිරිසන් සතාගේ තාපය වැඩි, වේගය වැඩි, වේදනාව වැඩි, දුක වැඩි. ඒ කියන්නේ විඥානයේ උෂ්ණත්වය තමයි වැඩි වෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ විඥානයේ සිතුවිලි ස්වභාවයන්ගේ උෂ්ණත්වය වැඩිවීමත් එක්ක තමයි පින්වතුනි අපේ මෙන්න මේ හීට් එක වැඩි වෙන්නේ, ශරීර උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඔබ හිතලා බලන්න. තිරිසන් සතෙක් අපිට වඩා වේගවත්. ඔබ දැක ඇති අපිට වඩා වේගවත්. ඇයි වේගවත් වෙන්නේ? තාපය වැඩි, හීට් එක වැඩි, වේගය වැඩි, එයාලට වේදනාවන් වැඩි, එයාලට දුක වැඩි. එතකොට අපිට වඩා වැඩි අගයක් ගන්නවා. අපි හිතමු මනුස්ස ශරීර කූඩුවේ උෂ්ණත්වය 50යි කියලා. එහෙනම් තිරිසන් සතෙක්ගේ උෂ්ණත්වය අපි විඥානීය උෂ්ණත්වය 60ක් කියලා ගන්න පුළුවන්. ඊටත් වඩා പ്രേත ලෝකයේ උෂ්ණත්වය වැඩි පින්වතුනි 70ක් විතර. විඥානීය උෂ්ණත්වය මේ වැඩි වෙන්නේ. ඒ කියන්නේ සිතුවිලි ස්වභාවයන් එක්ක ඒගොල්ලොන් ගනුදෙනු කරනකොට එයාලගේ ශරීරය ඊට හා සමාන වූ උෂ්ණත්වයකට ක්‍රියා කරනවා. තාප, වේග, වේදනා, දුක වැඩි වෙලා. එහෙනම් තිරිසන් සත්වයකටත් වැඩි උෂ්ණත්වයක තමයි പ്രേතයා ජීවත් වෙන්නේ. එතකොට අපි ගමු එක 70ක් කියලා. ඊටත් වඩා වැඩි පින්වතුනි යක්ෂ ලෝකයේ උෂ්ණත්වය, විඥානීය උෂ්ණත්වය, යකාගේ විඥානීය උෂ්ණත්වය. යකාගේ තාපය වැඩි, වේගය වැඩි, වේදනාව, දුක වැඩි. එහෙම තමයි මේ පහලින් පහලට යනකොට මේක සිද්ධ වෙන මේක ධර්මතාවය. මේක තමයි විශ්ව න්‍යාය, මේක තමයි විශ්ව ධර්මතාවය. මේක ඒක එහෙම තමයි පින්වතුනි සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ විශ්ව නියතය. එහෙනම් යක්ෂයටත් වැඩිය පින්වතුනි මෙන්න මේ සතර අපායේ නිරසත්තුන්ගේ උෂ්ණත්වය වැඩි.
එහෙනම් 90ත් 100ත් වගේ අතර උපරිම උෂ්ණත්වයකට ඒගොල්ලන්ගේ විඥාන උෂ්ණත්වය හරහා තාප වේග වේදනා දුක කියන ස්වභාවයන් වැඩි වෙලා එයාලට දුක උරුම වෙනවා. එහෙනම් මෙන්න මේ මිනිස්සෙගේ 50 උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක සිටිනා වූ සත්ව කොට්ටාස තිරිසන් പ്രേත යක්ෂ නිර කියන්නා වූ මෙන්න මේ සතර අපායේ සිටිනා වූ මෙන්න මේ සත්ව කොට්ටාස පින්වතුනි සංවට්ටයට අයිති වෙනවා. එතකොට සංවට්ටය කියන්නේ පාපය. ඔබත් මිනිස්සෙක් වෙලා මේ සංවට්ටය නිර්මාණය කරගන්නවා. දෙවිවරු දේවතලවල ඉඳන් මේ සංවට්ටය නිර්මාණය කරගන්නවා. හොඳයි. ඊට පස්සේ තියෙනවා පින්වතුනි පරිවට්ටය. ඔන්න දැන් මාර චක්‍රයේ සසරේ 31 තලය දෙකකට බෙදෙනවා. එකක් සංවට්ටය සතර අපාය. අනිත් එක පරිවට්ටය. ඒක එහෙනම් පිනවන වටය කියලා අපි කියනවා. පරිවට්ටය කියන්නේ පිනවන වටය. අමනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන්නා වූ තලවල ඉන්න සත්ව කොට්ටාස සුගතිය සුවගති. දැන් ඉස්සෙල්ල මම දේශනා කරේ දුක්ගති සංවට්ටය. එහෙනම් සුවගති සුගති පරිවට්ටය පිනවන වටය. එතකොට පින්වතුනි මෙන්න මේ 31 තලයේ මානුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන්නා වූ තල 27ක් බ්‍රහ්ම තල 20යි දිව්‍ය තල 6යි මානුස්ස තලයයි කියන මෙන්න මේ තල 31කින් 27ක් අයිති වෙන්නේ පරිවට්ටයට පිනවන වටයට. ඒ සත්ව කොට්ටාසවල පින්වතුනි තාපය අඩුයි වේගය සංවට්ටයට වඩා අඩුයි වේදනාවන් අඩුයි දුක අඩුයි. එතකොට අපි මධ්‍යගයක් ගත්තනේ 50 කියලා උෂ්ණත්වය මිනිස්සෙක්ගේ උෂ්ණත්වය. එහෙනම් මිනිස්සෙක්ගේ විඥානයේ උෂ්ණත්වයට වැඩිය. දිව්‍ය තලවල ඉන්න දිව්‍ය ලෝකේ 6 ඉන්න වූ දෙවිවරුන්ගේ විඥානයේ උෂ්ණත්වය සිතුවිලි ප්‍රවාහය ක්‍රියාත්මක වන්නා වූ ස්වභාවය සමග ශරීරයට දැනෙන්නා වූ තාපය වේගය වේදනාව දුක අඩුයි. මනුෂ්‍යයාගේ උෂ්ණත්වයට අපි දැන් මනුෂ්‍යයාගේ උෂ්ණත්වය නිර්මාණය වෙන්නේ සිතුවිලි ස්වභාවයත් එක්කනේ. මේ සිතුවිලි ස්වභාවයන් එක්ක නිර්මාණය වන තාපය වේගය වේදනාව දුක කියන්නා වූ ස්වභාවයට වඩා දිව්‍ය තලවල ජීවත් වන්නා වූ දෙවිවරුන්ගේ තාපය අඩුයි වේගය අඩුයි වේදනාව අඩුයි දුක අඩුයි. ඒක ධර්මතාවයක්. එතකොට ඒගොල්ලොන් දිව්‍ය ලෝකවලට ගිහිලා තියෙන්නේ මෙන්න මේ පරිවට්ටය පිනවන වටයක වැඩ කටයුතු කරලා. හදයන් පිනාතීති පුඤ්ඤං. එහෙනම් බ්‍රහ්මතලවල ඉන්න බ්‍රහ්මතල 20 ඉන්න ඒ බ්‍රහ්මයන්ගේ උෂ්ණත්වය ඊටත් වඩා අඩුයි. 1/10ත් අතර ප්‍රමාණයක්. නිවන නෙවෙයි ඒ විඥානයේ උෂ්ණත්වයක් තියෙනවා. නැත්තේ නෑ ඒ විඥානයේ උෂ්ණත්වයක් තියෙනවා. ඒ විඥානයේ උෂ්ණත්වය 1/10ත් අතර බ්‍රහ්මතල 20ට අනුව ඒ උෂ්ණත්වය තීරණය වෙනවා. එතකොට පින්වතුනි මෙන්න මේ පරිවට්ටයට අයිති වෙන්නේ පිනවන වටයට අයිති වෙන්නේ පින්වතුනි මෙන්න මේ සුගති සුවගති පින කියලත් අපි මේකට කියනවා. සුගති සුවගති පින කියලත් අපි කියනවා. හොඳයි. එතකොට පින්වතුනි ඔන්න ඔය දෙක තමයි මාර චක්‍රයේ කම්ම නියාමයේ සසරේ 31 තලයේ වට දෙක. සංවට්ටය සතර අපාය පරිවට්ටය සුගති මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන ලෝක ටික. එතකොට පින්වතුනි විවට්ටය කියලා තව වටයක් තියෙනවා.
මෙන්න මේ විවට්ටය කියන වටයට අයිති වෙන්නේ පින්වතුනි කුසලය. පිනත් නෙවෙයි පවත් නෙවෙයි කුසලය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අට සමාපත්තිය මාර්ග 4යි ඵල 4යි අයිති වෙන්නේත් විවට්ටයට. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විවට්ටය. වට නැහැ. එතකොට උතුම් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ ලෙස අවබෝධ කරගත්ත කෙනෙක්ට උතුම් පටිච්ච සමුප්පාද ධර්මතාවය තමා තුළින් දැක දැනගත්ත කෙනෙක්ට උතුම් හේතුඵල දහම තමා තුළින් දැක දැනගත්ත කෙනෙක්ට උතුම් විනය ලෝකයේ ධර්මතාවය තමා තුළින් දැක දැනගත්ත කෙනෙක්ට පින්වතුනි මේ විවට්ටයට එකතු වෙන්න පුළුවන්. විවට්ටය කියන්නේ පින්වතුනි කුසලය. ලේ පිරිසිදු කර ගැනීම. රාග ද්වේෂ මෝහ නම් වූ හිත අපිරිසිදු කරන, හිත වික්ෂිප්ත කරන, හිත අස්වාභාවික කරන, හිත හරහා ඔබේ කය වචනය ස්වාභාවික කරන ඒ කිලිටි ධර්ම, ඒ කෙලෙස් ධර්ම, ඒ එන මොහොතේදී කෙලෙස් ධර්ම හඳුනා ගනිමින් ඒ කෙලෙස් ධර්ම ප්‍රහාණය කිරීම සඳහා බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණානුස්සති කියන්නා වූ සතර කමඨහන් සමත විපස්සනා අයුරින් වඩමින් ඒ කෙලෙස් ධර්ම ඒ තැන එත්තේසං උත්පජ්ජමානා උච්පත්තති එත්තේසං පහියමානා පහියති කියන්නා ස්වභාවයෙන් එතන ඒ කෙලෙස් මල දුරු කරනා ඒ අරිය ශ්‍රාවකයන්ට ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයන්ට අපි විවට්ටයට අයිති පිරිස කියලා කියනවා. එහෙනම් විවට්ටය කියන්නේ කුසලය. විවට්ටය කියන්නේ නිවන. විවට්ටය කියලා කියන්නේ පින්වතුනි 31 තලයේ වටයෙන් මිදී නිදහස් විවට්ටය. වට නැහැ. සසරේ වට නැහැ. 31 තලයේ වට නැහැ. ලෝකේ වටයක් නැහැ. ලෝකෝත්තර ලෝකේ නෙතර චක්කුම් උදපාදී ඥානං උදපාදී විචා උදපාදී අලෝකෝ උදපාදී කියන්නේ මෙන්න මේ ස්වභාවය. එහෙනම් මෙන්න මේ හැම තැනම පින්වතුනි ඔබ තුලත් එතකොට මේ විශ්ව ධාතුවේ තියෙන හැම තැනමත් මේ ත්‍රිපිරිවට්ටය ක්‍රියාත්මකයි. සංවට්ටය, පරිවට්ටය, විවට්ටය. දැන් මම දේශනා කරා සංවට්ටය කියන්නේ පව, සතර අපාය, දුගතිය. තාප වැඩි, වේගය වැඩි, වේදනාව වැඩි, දුක වැඩි. පරිවට්ටය කියන්නේ පින්වතුනි සුගතිය. සුගතිය මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම. සුගති තාපය අන්න අර සතර අපායේ ඉන්න සත්වයන්ගේ තාපයට වඩා තාපය අඩුයි, වේගය අඩුයි, වේදනාවන් අඩුයි, දුක අඩුයි. අන්න පරිවට්ටය පිනවනවා. එයාලා පිනවනවා පින්වතුනි. විවට්ටය කියන්නේ තාපයක් නෑ, වේගයක් නෑ, වේදනාවක් නෑ, දුකක් නෑ. එහෙනම් විවට්ටය කියන්නේ ආර්ය උත්තමාවියන්. ලෝතර බුද්ධ, පච්චේක බුද්ධ, අරිහත් බුද්ධ කියන්නා වූ මෙන්න මේ ආර්ය උත්තමාවියන් සහ සෝතාපන්න මාර්ගයේ සිට අරිහත් ඵලය දක්වා වූ මාර්ගඵල පූර්ණේ කරගන්නා සියලුම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් මේ විවට්ටයට අයිති වෙනවා. මොකද ඒ උත්තමාවියන්
දුක විදියට දැකලා සසර විදියට දැකලා කම්ම නියාමය විදියට දැකලා සංවට්ටය පරිවට්ටය විදියට දැකලා එහෙනම් ඒකට අපි කියනවා ධම්මෝ සන්දිට්ඨිකෝ කියන තත්වයට පත් වෙලා තමන් දරන්නා වූ ස්වභාවයෙන් කෙලෙස් මල උපදින විදිය දැකලා 31 තලයම තමා තුලින් දැකලා අන්න සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙලෙස් ධර්ම මකනා දැක්ම නිවැරදිව දැකපු උත්තමාවියන් විවට්ටයට අයිති වෙනවා. හොඳයි. පින්වතුනි මේ විවට්ටයට මෙන්න මේ සම්මාදිට්ඨියට පත් වෙච්ච ඒ අරිය උත්තමාවියන් විවට්ටයට අයිති වෙනවා කියලා කියන්නේ හේතුව තමයි පින්වතුනි මෙන්න මේ සම්මාදිට්ඨියට පත් වෙච්ච අරිය උත්තමාවියෙක් සෝතාපන්න මාර්ගයට වැටිච්ච අරිය උත්තමාවියෙක් පින්වතුනි කිසිම දිනක නැවත ආපස්සට යන්නේ නැහැ. ඒක හරියට කාන්තාරයක ඉපදෙච්ච දවසේ ඉඳන් හිටපු මිනිස්සේ ගෙනල්ලා මහා රූස්ස ගහක් යටින් තියලා තිබ්බා වගේ. එයාට තව කවුරු ඇවිල්ලා කතා කරත් කාන්තාරේ සැපයි එන්න යන්න කියලා එයා ආයි කාන්තාරෙට යන්නේ නැහැ. මොකද එයා කාන්තාරේ ස්වභාවය අත්විඳලා එයා දුක විදියට දැකලා එයා සසර විදියට දැකලා පින්වතුනි එයා නැවතත් ආය අපස්සට හැරෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨියට පත්වෙච්ච අරිය උත්තමාවියෙකුත් පින්වතුනි නැවත ආයේ අපස්සට හැරෙන්නේ නැහැ. එයාගේ තියෙන කම්මාවරණ විපාකාවරණ මාන පාක්ෂික බලවේගයන් ක්ලේශාවරණ මෙන්න මේ තියෙනා වූ ස්වභාවයන් එක්ක එයා සංසාරේ එකතු කරගෙන ඇවිල්ලා තියෙනා වූ ඒ ස්වභාවයන් එක්ක ඒ ප්‍රමාණයන් එක්ක හේතුඵල ප්‍රමාණයන් එක්ක පින්වතුනි ණය ගනුදෙනු වල ස්වභාවයන් එක්ක ඒවයි බලවත්කම් එක්ක පින්වතුනි එයාට මේ අට සමාපත්තියට පත් වෙන්න මාර්ගඵල පූර්ණේ කරගෙන නිවන කරා යන්න තියෙනා වූ කාල සීමාව තීරණය වෙනවා. දිට්ඨියෝග, භවෝග, කාමෝග මේ ඕග තරණයක් කරමින් එයාට මාර්ගයේ ඵල පූර්ණේ කරන්න වෙනවා. පින්වතුනි මෙන්න මේ සියලුම දෙනා එක නිසා ආයේ විවට්ටයට තමයි අයිති වෙන්නේ. ආයේ එයාලා පස්සට යන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඒක නියාම ධර්මතාවයක්. ඒක ධම්ම නියාමය. ඒක නියතයක්. මේ විශ්වයේ ස්වභාවයක් පින්වතුනි බුදු කෙනෙකුටත් ඒක වෙනස් කරන්න බෑ. බුදු කෙනෙක් දැකලා දැනගෙන දේශනා කර වදාරනවා. පින්වතුනි අපි ඊට පස්සේ මෙන්න මේ සීලය සමාධිය ප්‍රඥාව කියනවා. මෙන්න මේ ත්‍රිශික්ෂා සීල සමාධි ප්‍රඥා සීලයේ ත්‍රිපිරිවට්ටයක් තියෙනවා සමාධියේ ත්‍රිපිරිවට්ටයක් තියෙනවා ප්‍රඥාවේ ත්‍රිපිරිවට්ටයක් තියෙනවා. හොඳයි අපි සීලයේ ත්‍රිපිරිවට්ටයක් සමාධියේ ත්‍රිපිරිවට්ටයක් ප්‍රඥාවේ ත්‍රිපිරිවට්ටයක් මේ සම්බන්ධයෙන් ගවේෂණයක් කරමු. තං සුනාත සාදුකං මනසිකරොත හොඳින් මේ ධර්ම ශ්‍රවණය කරන්න. මේ දහම් කරුණු ඔබගේ මනසේ මේ අත පෙරළමින් දහමේ පරිේශණය සිදු කරමින් ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්න. එතකොට සීලයේ ත්‍රිපිරිවට්ටය මොකක්ද? සංවට්ටය, පරිවට්ටය, විවට්ටය. සීලයේ ත්‍රිපිරිවට්ටයක් තියෙනවා. සීලය කියලා කියන්නේ මොකක්ද? පින්වතුනි සීලය කියලා කියන්නේ ලය සිසිල් වීමයි. ලය සිසිල් වෙනවනම් සීලය. අපේ ලය අපේ හදවත සිසිල් වෙනවනම් සීලය. එහෙනම් සීලයේ ත්‍රිපිරිවට්ටයක් තියෙනවා. පින්වතුනි ඔබ දැකලා ඇති සමාජයේ මිනිසුන් ඉන්නවා සමහර පුද්ගලයින්ට සත්ව කොට්ටාස වලට මෙන්න මේ සෝභාදහමට ගහකොළ ඇලදොල මේ ගංගා මේ පරිසරයට හිඟි හිංසා අවලාද අපහාස පාප ක්‍රියා කළා.
හිඟි හිංසා අවලාද අපහාස පාපක්‍රියා කළා. 4 අපායේ ගති ප්‍රගුණ කළා. තිරිසන් ගති, പ്രേත ගති, යක්ෂ ගති, නිරගති ප්‍රගුණ කරමින් සත්තු මරලා, අසභ්‍ය වචන කියලා, තව කෙනෙකුට හිඟි හිංසා කරලා, 4 අපායේ ගති පුහුණු කළා. සංවට්ටේ පාපයේ ඉඳගෙන ලය සිසිල් කරගන්නවා, සතුටු වෙනවා. තව කෙනෙකුට ගිනි ගෙඩියක් දීලා සතුටු වෙනවා. තව කෙනෙකු සතුන් මරලා සතුටු වෙනවා. දඩයන් කළා සතුටු වෙනවා. අසභ්‍ය වචන කියලා සතුටු වෙනවා. එහෙනම් සීලය කියලා කියන්නේ ලය සිසිල් වීම. එහෙනම් සීලේ සංවට්ටය නම් මෙයයි. ඒකට අපි කියනවා මිත්‍යා සීලය. මිත්‍යා සීලය එයාලා හේතුඵල දහමක් සම්බන්ධයෙන්, විනය ලෝක ධර්මතාවයක් සම්බන්ධයෙන් එයාලා නජානාති, දන්නේ නැහැ, අවබෝධයක් නැහැ, පුබේතගත පුඤ්ඤතාවය නැහැ ඒ කට්ටියට. පාපත්තරේ ඒ සංවට්ටේ ඉන්න පිරිස් තමයි පින්වතුනි ඒ සම්බන්ධයෙන් ඒ කටයුතු කරන්නේ. පාපේ ඉන්න මනුස්ස ජීවිතයක් තුළින් 4 අපායේ ගති, පාපත්තර ගති පුහුණු කරමින් ගති ස්වභාවයන් විදියට කර්මජ කායෙන් එළියට එන මිනිස්සු කොට්ටාස තමයි පින්වතුනි මිච්ඡා සීලයට අයිති වෙන්නේ. එයාලා හේතුඵල දහමක් විශ්වාස කරන්නේ නැහැ. එයාලා ණය විනයක් සම්බන්ධ විශ්වාසයක් නැහැ පින්වතුනි. ඇස, කන, නාසය, දිව, ශරීරය කියනා වූ ඉන්ද්‍රයන් පින්වතුනි මෙන්න මේ සත්වයන්ට, පුද්ගලීන්ට, ගහකොළ, ඇලදොල, ගංගා මේ පරිසරයට පින්වතුනි අවලාද, අපහාස, අවැඩ, අසාධාරණ සිදු කරමින් ලය සිසිල් කරගන්නවා, සතුටු වෙනවා පින්වතුනි. එහෙනම් ඒකයි වෙන්නේ මිත්‍යා සීලයට. සීලේ සංවට්ටයට. සීලේ සංවට්ටයට. එහෙනම් සීලේ සංවට්ටය නම් මිත්‍යා සීලයයි. සීලේ පරිවට්ටයක් තියෙනවා. සීලයෙන් පිනවන පිරිසක් ඉන්නවා. සීලය හරහා මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම කියනා වූ ස්වභාවයන්ට පත්වෙන කොටසක් ඉන්නවා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සීලේ පරිවට්ටය, සීලේ පිනවන වටය නම් මෙන්න මේ වතක් විදියට සිල් සමාදන් වෙනවා. පොය දවසට සුදු වතක් ඇඳගෙන පන්සිල්, අටසිල්, දසසිල් සමාදන් වෙනවා. උදේට පන්සිල් ගන්නවා. හවසට පහනක් පත්තු කරලා මලක් පූජ කරලා පන්සිල් ගන්නවා. ලය සිසිල් කරගන්නවා. ලය සිසිල් කරගන්නවා. මෙන්න මේ වතක් විදියට දවසක් වෙලාවක් නිශ්චිතව තියාගෙන පින්වතුනි මෙන්න මේ ලය සිසිල් කරගන්නා ක්‍රමවේදේ සිටිනා සත්ව පුද්ගල කොට්ටාස අපි පරිවට්ටේ සීලය කියලා හඳුන්වනවා. මේකට අපි කියනවා ලෞකික සීලය. ලෞකික සීලය කියලා පින්වතුනි. ලෞකික සීලයේදී සිදුවන්නේ මෙන්න මේ වතක් විදියට සිල් සමාදන් වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ වතක් විදියට සමාදන් වෙන සීලයක් නෙවෙයි. ලය සිසිල් කරනවා. අනරිය භාවනා කරලා ලය සිසිල් කරගන්නවා. එතකොට දානමාන දීලා ලය සිසිල් කරගන්නවා. සීලය යම් මොහොතකට යම් කාල සීමාවකට මෙන්න මේ සීලය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සීලය හරහා පින්වතුනි ඔබ සුගතියට, පරිවට්ටයට, පිනවන වටේ ඉන්නකොට පිනවන වටයට නැවත එකතු වෙන්න තමයි හේතුඵල දහමට අනුව කර්ම බීජ හැදෙන්නේ. නැවතත් ඔබ මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම කියන ත්‍රිපරිවට්ටයේ පරිවට්ටයට
සුගතියට සුවගති හදමින් එකතු වෙනවා. සීලයේ පරිවට්ටය නම් ලෞකික සීලයයි. ඒ වගේම පින්වතුනි සීලයේ විවට්ටයක් තියෙනවා. සීලයේ විවට්ටය මොකක්ද? සීලයේ විවට්ටය නම් ලෝකෝත්තර සීලයයි. නහි සීලවතං හෝති අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. නහි සීල වතං හෝති අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. එහෙනම් සීලේ විවට්ටය මොකක්ද? සංවරට්ඨේන සීලං. සංවර සීලය, ලෝකෝත්තර සීලය, අරිය කාන්ත සීලය කියන්නෙත් මෙන්න මේකට පින්වතුනි. තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනේන්ද්‍රය කියන්නා වූ ඉන්ද්‍රියන් සංවර කරගන්නවා. රාගදේශ මෝහ වර වාරණය කරනවා. එන මොහොතේදී ඇස කන නාසය දිව ශරීරයට එන්නා වූ සංඥා හරහා ඔබේ ඇස කන නාසය දිව ශරීරය මනේන්ද්‍රය අසංවර වෙන හැම මොහොතකදීම යෝනිසෝ මනසිකාරයෙන් මෙන්න මේ අසංවර ස්වභාවයට පත්වන්නා වූ කෙලෙස් මුල ඉපදෙන ස්වභාවය දැකලා යෝනිසෝ මනසිකාරයෙන් එත්තේසං උත්පජ්ජමානා උත්පජ්ජති එත්තේසං පහියමානා පහියති ලෙස ඇස කන නාසය දිව ශරීරය මනේන්ද්‍රය සංවරට්ඨේන සීලං සංවර කරගනිමින් සීලේ පිහිටනවා. එහෙනම් අන්න ලෝකෝත්තර සීලය, අරිය කාන්ත සීලය, සීලයේ විවට්ටය. එහෙනම් සීලයේ විවට්ටය නම් නිවනයි. ඔබ අරිය කාන්ත සීලයේ පිහිටලා නම් නිවනේ පිහිටලා. ඔබ අරිය කාන්ත සීලයේ ඔබ පිහිටලා නම් පින්වතුනි එයා විවට්ටයේ, එයා නිවනේ, නිදුක්, දුක නෑ. ලෝකෙන් මිදිලා අල්ලෝකෝ උදපාදී චක්කුං උදපාදි ඥානං උදපාදි විච්ඡා උදපාදි අලෝකෝ උදපාදි. එහෙනම් ඔන්න ඔක තමයි සීලේ ත්‍රිපරිවට්ටය. මිච්ඡා සීලය සංවට්ටය, පාපය සතර අපාය. සතර අපායේ ඉන්න කට්ටියත් මිච්ඡා සීලයේ මනුස්ස ජීවිතයක් ලබාගෙන සතර අපායේ විවට්ටේ මිච්ඡා සීලයේ ගති පුහුණු කරමින් මෙන්න මේ ලය සිසිල් කරගන්නවා නම් මිනිස්සුන්ට සත්තුන්ට ගහකොළ ඇලදොල ගංගාවලට හිඟි හිංසා අවඩ අසාධාරණ අවලාද අපහාස කරමින් අන්න ඒ කෙනා යන්නෙත් සංවට්ටය. සංවට්ටයටමයි නැවත යන්නේ. හේතු ඵල වෙනවා, ඵල හේතු වෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකානන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී. එහෙනම් සංවට්ටය සීලේ ක්‍රියාත්මක වුණොතින් නැවත අපි සංවට්ටයට එකතු වෙනවා. එහෙනම් සීලේ පරිවට්ටය කියන්නේ පිනවන වටය. ලය සිසිල් කරගන්නවා. මොහොතකට දවසකට යම් අවස්ථාවන් වලදී ලය සිසිල් කරගන්නා වූ ක්‍රමවේදයන් පාවිච්චි කරමින් ඔබ මම මිනිසා විතරක් නෙවෙයි සියලු සත්වයනුත් මෙන්න මේ පරිවට්ටයේ සීලයේ පරිවට්ටයේ ලෞකික සීලයේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සීලේ විවට්ටය නම් සංවරට්ඨේන සීලං ලෝකෝත්තර සීලය. අරිය කාන්ත සීලය කියන්නේ මෙන්න මේ සීලේ විවට්ටයට. හොඳයි.
එහෙනම් මට හිතෙනවා පින්වතුනි ඔබට සීලයේ ත්‍රිපිරිවට්ටය තේරෙන්නේ නැති කියලා. හොඳයි. ඒ වගේම පින්වතුනි සමාධියේ ත්‍රිපිරිවට්ටයක් තියෙනවා. ත්‍රිශික්ෂාවල සීල සමාධි ප්‍රඥානේ. එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා කියලා ගත්තට මේක වෙනස් වෙන්න ඕන ප්‍රඥා සීල සමාධි කියලා. මම මේ දේශනාව අන්තිමට ඒක විස්තර කරන්නම්. සමාධියේ පින්වතුනි ත්‍රිපිරිවට්ටයක් තියෙනවා. සමාධිය කියලා කියන්නේ මොකද්ද? යම් දෙයකට යම් අරමුණකට හිත ඒකාග්‍ර කරගෙන හිත පිහිටුවලා කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් ඉන්නවනම් අන්න සමාධිගත වෙලා. යම් අරමුණකට හිත පිහිටවලා හිත ඒකාග්‍ර කරගෙන ඒ අරමුණ වෙනුවෙන් ඉන්නවනම් අන්න එයාට අපි කියනවා සමාධිගත වෙලා කියලා. එහෙනම් සමාධියේ ත්‍රිපිරිවට්ටයක් තියෙනවා. සංවට්ටයක් තියෙනවා, පරිවට්ටයක් තියෙනවා, විවට්ටයක් තියෙනවා. සමාධියේ තියෙනවා පින්වතුනි ඔබ දැකලා ඇති. සත්වයෝ කුරුමානන් අල්ලනකොට සත්වයේ තව සත්වයේ ගොදුරට ගන්න හදනකොට කොච්චරනම් සමාධිගත වෙනවද? කොච්චරනම් හිත එක තැනකට ගන්නවද? අන්න මිච්ඡා සමාධිය. එයාලා හේතුඵල ධමයක් දන්නේ නැහැ. එයාලා මේ ණය විනයක් වෙන ස්වභාවයක් එයාලා දන්නේ නැහැ. නජානාති. එයාලා නජානාති. එහෙනම් සමාධියේ සංවට්ටය මිච්ඡා සමාධියයි. සමහර මිනිසුන් ඉන්න මනුස්ස ශරීර කූඩුවක් අරගෙන මේ මිච්ඡා සමාධියේ ඉන්න මිනිස්සු. කුරුමානන් අල්ලනකොට සත්වයෙක් මරන්න තුවක්කුවකින් ඉලක්කය ගන්නකොට කොච්චරනම් සමාධියක මිනිස්සෙක් ඉන්නවද? සතෙක් දඩයන් කරන්න මිනිස්සෙක් කොච්චරනම් සමාධිගත චිත්තයක ඉන්නවද? එහෙනම් මිච්ඡා සමාධිය සතර අපායට අයිති වෙන සංවට්ටයටයි අයිති වෙන්නේ. එහෙනම් සමාධියේ සංවට්ටය තමයි පින්වතුනි මිච්ඡා සමාධිය. සතර අපායේ ගති තමයි නිර්මාණය වෙන්නේ. සතර අපායේ සිතුවිලි ස්වභාවයන් තාප වේග වේදනා දුක සතර අපායේ හීට් එකට එකතු වෙන්නේ. ඒකට අපි කියනවා මිච්ඡා සමාධිය. එහෙනම් සමාධියේ පරිවට්ටය මොකක්ද? සමාධියේ පිනවන වටය මොකක්ද? සමාධියේ පිනවන වටය තමයි පින්වතුනේ සමාධියේ පරිවට්ටය තමයි ලෞකික සමාධිය. හිත ඒකාග්‍ර කරගෙන මෙන්න මේ අනරිය භාවනා, අනිජාබි සංකාර, අනරිය භාවනා කරන පිරිස් ඉන්නවා. භාවනා කසින භාවනා කුණ්ඩලීනී ශක්තිය හිත එක තැනකට අරමුණු කරගෙන යම් යම් සමාධිගත චිත්තයන්ගෙන් යුතුව කටයුතු කරන ස්වභාවයන් වල සත්ව කොට්ටාස ඉන්නවා. එහෙනම් මෙන්න මේ අනරිය භාවනා පුරුදු කරමින් පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින මේ කසින භාවනා කරමින් හිත එක තැනක එක අරමුණක හිත චිත්ත ඒකාග්‍රතාවයක තියාගෙන කටයුතු කරන මේ ස්වභාවය අපි කියනවා ලෞකික සමාධිය. ඒකට අපි කියනවා සමාධියේ පරිවට්ටය, සමාධියේ පිනවන වටය. එහෙනම් සමාධියේ පිනවන වටය අයිති වෙන්නේ මනුස්ස දිව්‍ය බ්‍රහ්ම තලවලට නැවත උප්පත්තියක් ලබන්න හේතුඵල පරම්පරාවක් නිර්මාණය වෙන්නේ. එහෙනම් ලෞකික සමාධියේ සිටින ඒ සත්ව පුද්ගල කොට්ටාස නැවත එකතු වෙන්නේ පරිවට්ටයටම තමයි. ඒක එහෙම තමයි සිද්ධ වෙන්නේ. හේතු ඵල වෙනවා, ඵල හේතු වෙනවා කියන්නේ ඔන්නෝක තමයි. එහෙනම් සමාධියේ විවට්ටය මොකක්ද? සමාධියේ විවට්ටයක් තියෙනවා. සමාධියේ විවට්ටය තමයි ලෝකෝත්තර සමාධිය. මොකද්ද ලෝකෝත්තර සමාධිය? සම්මා සමාධි.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති අන්තිමට සම්මා සමාධි කෙලෙස් මකනා සමාධිය. එහෙනම් මෙන්න මේ සමාධියේ විවට්ටය සමාධියේ කුසලය සම්මා සමාධියයි. ලෝකෝත්තර සමාධියයි. ලෝකෝත්තර සමාධිය කියන්නේ ආන පාන සති සමාධි භාවනා. සේවිතබ්බා අසේවිතබ්බා. සේවනය කළ යුතු ධර්මයන් සේවනය කිරීම සේවනය නොකළ යුතු ධර්මයන් සේවනය නොකිරීම. භාවිතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං. භාවිතා කළ යුතු දේ භාවිතා කිරීම භාවිතා නොකළ යුතු දේ භාවිතා නොකිරීම. ආන පාන සති සමාධි භාවනා. එහෙනම් ලෝකෝත්තර සමාධිය නම් ආන පාන සති සමාධි භාවනා. ආන අවශ්‍ය දේ ගන්න පාන අනවශ්‍ය දේ අයින් කරන්න සත්‍යයේ පිහිටලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පටිච්චසමුප්පාද ධහම අවබෝධ කරගෙන තිලක්ෂණය අවබෝධ කරගෙන මෙන්න මේ සතර කමඨහන් වඩමින් අවශ්‍ය දේ ගැනීමත් අනවශ්‍ය දේ ප්‍රහාණය කිරීමත් සිත පිරිසිදු කරගැනීමේ බුද්ධ භාවනාවේ සමාධිගතව නිරත වීම යෝනිසෝ මනසිකාරය කියන්නේත් ලෝකෝත්තර සමාධිය. ලෝකෝත්තර සමාධියම තමයි පින්වතුනි අපි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අපිට එහෙම කියන්න පුළුවන්. යෝනි කියන්නේ ඉපදෙනවා කෙලෙස් මල ඉපදින විදිය යෝනිසෝ මනස හොඳ මනසකින් යුතුව මේ ඉපදෙන ස්වභාවය බලන් ඉඳලා යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මා. එත්තේසං උත්පජ්ජමානා උත්පජ්ජති එත්තේසං පහියමානා පහියති. අන්න ලෝකෝත්තර සමාධිය. අන්න සමාධියේ විවට්ටය. මෙන්න මේ සමාධියේ විවට්ටයට එකතු වෙච්ච කට්ටිය අට සමාපatti මාර්ග 4යි ඵල 4යි අවබෝධ කරගනිමින් නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා නිවන කරා යන උත්තමාවියෝ මෙන්න මේ ලෝකෝත්තර සමාධිය වඩනවා. මේකේ වැඩේ කියන්නේ පින්වතුනි මිත්‍යා සමාධියේ ඉන්න කෙනා නැවත යන්නේ පින්වතුනි සතර පායට හේතුව මිත්‍යා සමාධිය අයිති වෙන්නේ සංවට්ටයට. සංවට්ටය කියන්නේ සතර පාය. හේතු ඵල වෙනවා ඵලය හේතුවක් වෙනවා යනවා හතර පායට. එතකොට ලෞකික සමාධියේ ඉන්න කට්ටිය පින්වතුනි හේතුඵල ධහමට අනුව දැන් ඒක එහෙම කියන්නත් බෑ හේතුව සමහර වෙලාවට මේ ලෞකික සමාධියේ ඉන්න කට්ටිය දෙපැත්තටම යනවා. සංවට්ටයටත් යනවා පරිවට්ටයටත් යනවා. සමහරක් වෙලාවට සමාධිගත වෙලා අපි ඒම් එකක් අරගෙන කාට හරි සතෙන් මරන්න ඉන්නවනම් එයා යන්නේ සංවට්ටයට. එයා සතර පායට යන්නේ. සමාධිගත වෙලා අනරිය භාවනාවක් කරනවා නම් ඒ කෙනා යන්නේ බ්‍රහ්මතලයට පරිවට්ටයට. එහෙනම් විවට්ටයට එකතු වෙච්ච ලෝකෝත්තර සමාධියටපත් වෙච්ච අරියකාන්ත සමාධිය ඒකට අපි කියනවා සම්මා සමාධියටපත් වෙච්ච කෙනෙක් නිවන කරා යනවා. එහෙනම් සමාධියේ ත්‍රිපිරිවට්ටය තමයි මා දේශනා කරේ. ඒ වගේම තියෙනවා පින්වතුනි ප්‍රඥාවෙත් ත්‍රිපිරිවට්ටයක්. ප්‍රඥාවේ ත්‍රිපිරිවට්ටය මොකක්ද? පින්වතුනි ප්‍රඥාවේ ත්‍රිපරිවට්ටය තමයි සංවට්ටය විඥාණය සතර පාය විඥාණය සංවට්ටය ඥාන පරිවට්ටය.
ප්‍රඥා විවට්ටය. විඥානය සංවට්ටය. ඥාන පරිවට්ටය. ප්‍රඥාව විවට්ටය. විඥානය කියන්නේ විකෘති වූ ඥානය. ආයෙනම් ඒක තමයි සංවට්ටය. ඥාන කියන්නේ අපි හැමෝන්ටම ඥාන තියෙනවා. සත්තුන්ටත් ඥාන තියෙනවා. සත්තුන්ටත් ඥාන තියෙනවා. වඩුකුරුල්ලෙක් ගයක් හදන්නේ ඥානවලින්. එතකොට මේ සත්තුන්ටත් ඥාන තියෙනවා. අවබෝධ කරගන්න පුළුවන් වූ ස්වභාවයන් තියෙනවා සත්තුන්ටත්. ඒවා අපි ඥාන කියලා කියනවා. මිනිස්සුන්ටත් ඥාන තියෙනවා. හැබැයි ඒ ඥාන බුද්ධ ඥාන නෙවෙයි. එහෙනම් ප්‍රඥාව කියන්නේ බුද්ධ ඥාන. ප්‍රඥාව කියන්නේ බුද්ධ ඥාන විවට්ටය. ඒවා අයිති වෙන්නේ 31 තලයෙන් මිදී නිදහස් වෙන්න. සසරෙන් දුකෙන් මිදී නිදහස් වෙන්න ප්‍රඥාව. එහෙනම් සසරේ 31 තලයේ තියෙනවා විඥාන සහ ඥාන කියලා දෙකක්. එහෙනම් සසරේ තියෙනා වූ විඥානය අයිති වෙනවා සතර පායේ විවට්ටයට, සංවට්ටයට, සමාවෙන්න සංවට්ටයට, පරිවට්ටයට අයිති වෙනවා ඥාන, විවට්ටයට අයිති වෙනවා ප්‍රඥාව. හොඳයි. පින්වතුනි, මා මේ ත්‍රිශික්ෂා සම්බන්ධයෙන් සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ස්වභාවයන්ගේ ත්‍රිපරිවට්ටය ඔබට ඉස්මතු කරේ. මෙන්න මේ ත්‍රිපරිවට්ටය ඔබ අවබෝධයෙන් යුතුව දැනගත යුතුයි. මේ ලෝකයේ තියෙනා වූ සීලේ ත්‍රිපරිවට්ටයත්, සමාධියේ ත්‍රිපරිවට්ටයත්, ප්‍රඥාවේ ත්‍රිපරිවට්ටයත් පින්වත්නි ඔබ අවබෝධයෙන් යුතුව දැනගත යුතුයි. ඒ නිසා තමයි සීලේ ත්‍රිපරිවට්ටය මා ඔබට දේශනා කර වැදෑරුවේ. හොඳයි. පින්වතුනි, එතකොට මෙන්න මේ රාගේ, ද්වේෂේ, මෝහේ කියනා වූ ස්වභාවයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභය, ද්වේෂය, මෝහය කියනා වූ තුන අයිති වෙන්නේ සංවට්ටයට. ලෝභය කියන්නේ රාගය. ද්වේෂය, මෝහය, මෙන්න මේ තුන අයිති වෙන්නේ සංවට්ටයට, සතර අපායට. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන ඒ ස්වභාවයේ සියලුම චිත්තසංතානයට ඇතිවෙන්නා වූ සිතුවිලි ස්වභාවයන් අයිති වෙන්නේ සංවට්ටයට. සතර අපායේ තාප, වේග, වේදනා, දුක් ස්වභාවයන් එන්නේ. හීට් එක ඒ විදිහට තමයි ගමන් කරන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ. එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ වල. එහෙනම් රාග, ද්වේෂ, මෝහ කියන්නේ සංවට්ටය. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ. දැන් පව් කර ලෝභ වෙන්න හොඳ නැහැ. කාටවත් ඉරිසියා කරන්න හොඳ නැහැ කියලා හිතලා මෝහයෙන් කටයුතු කරන්න හොඳ නැහැ කියලා හිතලා පින්වතුනි සමහර මිනිස්සු දම් දෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ. හැබැයි එයාලා දහම දන්නේ නැහැ. එයාලා යංකින්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙමත් නැත්නම් ettesam උත්පජ්ජමානා උත්පජ්ජති ettesam පහියමානා පහියති. එත්ත විපස්සති. එනේන තන කෙලෙස් ධර්ම හඳුනාගෙන කෙලෙස් ධර්ම ඒ තනදිම ප්‍රහාණය කරන්නා වූ ක්‍රමවේදය දන්නේ නැහැ. හැබැයි පින්කම් කරන්න ඕන අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කටයුතු කරනවා. ඔය කියන්නේ පරිවට්ටය. අන්න අලෝභ, අද්වේෂ, අමෝහ වලින් කවුරු හරි කටයුතු කරනවා නම් එයා පරිවට්ටේ ඉන්නේ. එයාට නිර්මල බුදුදහම කනවැකිලා නැහැ. එයාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, උතුම් සංදේශනාව, උතුම් පටිච්ච සමුප්පාද ධර්ම, උතුම් හේතුඵල ධර්ම, උතුම් විනය ලෝක ධර්මතාවයන් කියනා වූ ධර්මතාවයන් පින්වතුනි එයාට කන වැකිලා නැහැ. හැබැයි එයා ලෝභය අතාරිනවා, ද්වේෂය අතාරිනවා, මෝහය අතාරිනවා.
එහෙනම් අලෝභ අද්වේෂ අමෝහ කියලා කියන්නේ පරිවට්ටය. ලෝභක්ඛය රාගක්ඛය එහෙම නැත්නම් ද්වේෂක්ඛය මෝහක්ඛය කියන්නේ මොකද්ද? අන්න විවට්ටය. අන්න පින්වතුනි විවට්ටය. ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කියන්නේ විවට්ටය. ඒකේනා පින්වතුනි මෙන්න මේ මතු බලාපොරොත්තුවක් උදෙසා නෙමෙයි දානයක් දුන්නත් දෙන්නේ. පිනක් කරත් කරන්නේ. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් මනුස්ස ලෝකයේ මනුස්ස සම්පත් ලබනවා කියන චේතනාවේ ඉඳන් නෙමෙයි පින්වතුනි එයා අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් කටයුතු කරන්නේ. මතු බලාපොරොත්තුවක් මතු පැවැත්මක බලාපොරොත්තුවක් පටුවරමුණක් එහෙම කිසිම දෙයක්කින් යුතුව නෙමෙයි පින්වතුනි විවට්ටේ ඉන්න පුද්ගලයා ලෝභක්ඛය කරනවා ද්වේෂක්ඛය කරනවා මෝහක්ඛය කරනවා කපනවා මුල උදුරලා දානවා. පින්කමක් කරන්නේ පින්වතුනි කිසිම බලාපොරොත්තුවකින් තොරව. දානයක් දුන්නත් දෙන්නේ කිසිම බලාපොරොත්තුවකින් තොරව. සමහරු දන් දෙනවා මට ගලක් උඩ හිටියත් සසරේ බත් හැන්දක් ලැබේවා කියලා සමහරු දන් දෙනවා. එතකොට එතන ලෝභක්ඛය රාගක්ඛය නෑ. එතන තියෙන්නේ අලෝභ. ලෝභය නැහැ. දන් දෙනවා හැබැයි එයාට ඒකේ බලාපොරොත්තුවක් තියෙනවා. නැවත කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුන මෙතන හැදිලා. නැවත උප්පත්තියක් ලබන්න නැවත ප්‍රතිසන්දියක් නැවත 31 තලයට එකතු වෙන්න ඉන්ධන ටිකක් එයා කර්මජ කායට ගහගෙන අවිද්‍යාව ඉඳලා දහම දන්නේ නැති කමින් බුදුදහම දන්නේ නැති කමින් එයා අවිද්‍යාව ඉඳලා ගහගෙන. එහෙනම් විවට්ටයට ඉන්න කට්ටිය විවට්ටයට එකතු වෙලා ඉන්න කට්ටිය නිර්මල බුදුදහම ශ්‍රවණය වෙලා ඉන්න උත්තමාවිය පින්වතුනි ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කරනවා කපනවා මුල උදුරලා දානවා. රාගය මුල උදුරලා දානවා. රාගයක් එනකොට ආදරයක් කාලයක් ප්‍රේමයක් තණ්හාවක් උපාදානයක් එනකොට පින්වතුනි මුල උදුරලා දානවා. සමත විපස්සනා භාවනා වඩලා සමතයට අසුභානුස්සතියත් විපස්සනාවට මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් වඩනවා. දේශයක් කෙනකොට සමතයට මෙත්තානුස්සතියත් විපස්සනාවට මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් වඩනවා. මෝහයට බුද්ධානුස්සතියත් මරණානුස්සතියත් වඩනවා. අනුස්සති භාවනා සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ කෙනාට විතරයි පින්වතුනි ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කියන ස්වභාවයටපත් වෙන්නේ. බුදු පියාණන් වහන්සේ නිවනේ සරලම අර්ථකථනයේ විදියට එදා දේශනා කර වදාළේ රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. කපන්න මුල උදුරන්න. රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා අරණ්‍යගතෝවා. මේ ගති මේ කෙලෙස් මුල උදුරලා දාන්න රණබිමෙන් මිදී නිදහස් වන්න අරණ්‍යගතෝවා. මේ රණබිම මේ ලෝකය මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න මුල උදුරලා දාන්න. රුක්ක මූලගතෝවා මේ සම්පූර්ණයෙන්ම මුල උදුරලා මේ රාගය දේශය මෝහය කය කරන්න වූ ස්වභාවයට පැමිණෙන්න මුල උදුරලා දාන්න. අන්න එයා විවට්ටය. දැන් රාගය දේශය මෝහය සංවට්ටය සතර පායට යන්න හේතු හදනවා. හීට් එක තාපය වේගය වේදනාව දුක වැඩි. එහෙනම් හීට් එක වැඩි යන්නේ හතර පායේ සංවට්ටය හේතු ඵල වෙනවා ඵල හේතු වෙනවා. රාගයෙන් දේශයෙන් මෝහයෙන් වැඩ කරෝතින් අන්න යනවා සතර පායට හේතු ඵල වෙනවා ඵල හේතු වෙනවා කියන්නේ ඔන්න ඕක. එහෙනම් පරිවට්ටය තමයි අලෝභ අද්වේෂ අමෝහ. එයා ධර්මය දන්නේ නැහැ. එයා පරිවට්ටය. එයා දහම දන්නේ නැති වුණාට එයා පින්කම් කරනවා. ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ ඒවා සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය නොකරත් ඒවයි මිදී නිදහස් වෙන්න උත්සාහ කරනවා. අලෝභ අද්වේෂ අමෝහ
කියන්නා වූ ස්වභාවය පරිවට්ටය පිනවන වටය මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ගති නිර්මාණය වෙන්නේ කර්මජ කායට මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ගති විදියට තමයි කර්ම බීජ එකතු වන්නේ මේ අලෝභයෙන් අදෝසයෙන් අමෝහයෙන් කටයුතු කරන විඥාන හරහා අන්න ඒක තමයි පරිවට්ටය විවට්ටය කියලා කියන්නේ රාගක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කපන කෙනා දහම හරියටම අවබෝධ කරගත්ත කෙනා අන්න කෙලෙස් මුල් උදුරලා දානවා. එහෙනම් ඒක තමයි රාග, ද්වේෂ, මෝහ කියනා වූ ස්වභාවයේ ත්‍රිපරිවට්ටය. පින්වතුනි මේ විදියට මේ ලෝකේ හැමතැනම ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ඇහි ත්‍රිපරිවට්ටයක් තියෙනවා. කනේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. නාසයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. දිවේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ශරීරයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. එතකොට මනසේ ස්වභාවයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ගස්කොළන් වල ත්‍රිපරිවට්ටයක් තියෙනවා. හඳේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. කාලයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මේ හැම තැනම පින්වතුනි ත්‍රිපරිවට්ටයක් තියෙනවා. පින්වතුනි උදාහරණයක් විදිහට මම කීපයක් ඔබට ඉදිරිපත් කරන්න. ඇහි ත්‍රිපරිවට්ටයක් තියෙනවා. අජත්තවා බහිද්දවා දෙකේම ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ඔබගේ ඇහි ත්‍රිපරිවට්ටයක් තිබෙනවා. ඔබට ඇහැට ගෝචර වන්නා වූ ඇස්වල ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ඔබගේ ඇහි ත්‍රිපරිවට්ටය පෙන්වන්න. ඔබ කෙනෙක්ගේ දිහා ඔරවල බලනවා. රවල බලනවා කෙනෙක්ගේ දිහා. ආසංවට්ටය ඇහේ සංවට්ටය සතර අපායේ ගති රවල ඔරවල ද්වේෂයෙන් කටයුතු කළා. එහෙනම් අන්න පාපය අන්න සංවට්ටය අන්න තාප වේග වේදනා දුක වැඩි. එහෙනම් ඇහි සංවට්ටය ඇහි පරිවට්ටයක් තියෙනවා. ඇහි පිනවන වටයක් තියෙනවා. ලස්සන ගෑනු ළමයෙක් නැත්නම් ලස්සන පිරිමි ළමයෙක් හම්බුනාට පස්සේ සරාගී විදියට ඔබ ඒ ගෑනු ළමයා හෝ පිරිමි ළමයා දිහා බලනවා. පිනවනවා. ඇහැ පිනවනවා. එහෙනම් ඇහි පරිවට්ටය ඇහි පිනවන වටය ඇහි අපි එකට කියනවා ප්‍රෝටෝන හදන තැන. එහෙනම් ඇහි විවට්ටයක් තියෙනවා. ඔබට තව කෙනෙක්ට කිසිම හානියක් නොවන විදියට ඇලෙන්නේත් නැති වෙන්න ගැටෙන්නේත් නැති වෙන්න ඔබට බලන්න පුළුවන් ඒ හැම. ඇහි විවට්ටය. එහෙනම් ඇහි ත්‍රිපරිවට්ටයක් තියෙනවා. කනේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා පින්වතුනි. ඔබගේ කනේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. පින්වතුනි ඔබේ කනට ඔබේ පිරියප්‍රි ලෝකත් එක්ක සසඳල බලනකොට මේ ඇතුළේ තියෙනවනේ පිරියප්‍රි ලෝක දෙක. මේක මහා ගැඹුරු ධර්මතාවයක්. නමුත් මම උදාහරණයක් විදිහට ඔබට පෙන්වන්න කරන්න. ඔබේ අපිරි ලෝකයේ ක්‍රියාත්මක වෙන කනහරහා අපිරි ලෝකයේ ක්‍රියාත්මක වන්නා වූ අසභ්‍ය වචන ටිකක් ඔබේ කනට ඇහෙනවා. අන්න කනේ සංවට්ටය ක්‍රියාත්මක වෙනවා. අන්න ඇහි සමාවෙන්න කනේ සංවට්ටය ක්‍රියාත්මක වෙනවා. පාපත්තර දේවල් තමයි කනට ඇහෙන්නේ. තව කෙනෙක්ට ඔබ ඇහෙන්න සලස්වන්නේ අසභ්‍ය වචන නම් ඒ කෙනාගේ කනට යන්නේත් අන්න කනේ සංවට්ටය. හැබැයි ඒ කෙනා ඒකට කැමති ලෝකේ නම් තියෙන්නේ පරුස වචන වලට එයාගේ පරිවට්ටය. මේක පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා පින්වතුනි. මහා ගැඹුරු ධර්මතාවය පුළුවන් තරම් සරල කරලා දේශනා කරන්නේ. අල්ලගන්න ඉතාමත් ගැඹුරු ධර්මතාවයක් මේ බොහොම පුළුවන් තරමට සරල කරලා දේශනා කරන්නේ. අපි බාහිරයක ගන්න නැතුව තමන්ගේ කන ගමුකෝ. දැන් ඔබ කැමති නැත්නම් ඔබ අසභ්‍ය වචන අහන්න ඔබ කැමති නැත්නම් එහෙමත් නැත්නම් ඔබ මහා වේග රිද්ම ගීත වලට ඔබ කැමති නැත්නම් අන්න ඒ කැමති නැති දෙයක් ඔබේ කනට ඇහෙනවා හිතර කියලා හිතන්නකෝ. අන්න ඒ වෙලාවට පින්වතුනි ඔබේ සංවට්ටය ගැටෙන දේ කන ගැටෙනවා එකත් එක්ක. ඒ සංඥාවට කන ගැටෙනවා. එහෙනම් කනේ සංවට්ටය. කනේ පරිවට්ටයක් තියෙනවා. පිනවන වටයක් තියෙනවා. කනේ පරිවට්ටය තමයි ඔබ ආසයි අහන්න අපි හිතමු ආදරබර සින්දු. ස්ලෝ සින්දු බොහොම හෙමීට ගයන බොහොම ආදරබර සින්දු වලට ඔබ කැමති කියලා හිතන්නකෝ.
ආයෙන කුරුණාද වලට ඔබ කැමති හිත කියලා හිතන්නකෝ. කුරුල්ලන් සද්ද කරන සද්දවා හංගින්න කැමති. පිනවනවා ඔබ. රෝන්ද ගහනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තතර තත්‍රාභිනන්දනී කියනවා ස්වභාවයෙන් ඔබ පිනවන ස්වභාවයක් තියෙනවනේ කනේ. අන්න කනේ පරිවට්ටය ක්‍රියාත්මකයි. කනේ විවට්ටය. ආමේ දහම දැන් ශ්‍රවණය වෙනවනේ ඔබ. මෙන්න කනේ විවට්ටය. මෙන්න කනේ විවට්ටය. හොඳයි. උදාහරණ 60යි කනටයි දෙකකට දුන්නා. ඉතින් ඉතුරු දේවල් ටික ඔබ ගලප ගන්න. නාසයේ තිපිරි වට්ටයක් තියෙනවා, දිවේ තිපිරි වට්ටයක් තියෙනවා, ශරීරයේ තිපිරි වට්ටයක් තියෙනවා, මනසේ තිපිරි වට්ටයක් තියෙනවා. පින්වතුනි මේ තිපිරි වට්ට ඔබ දකින්න. මේ තිපිරි වට්ටය ඔබට අද දේශනා කරේ. මෙය ඊටමත් වැදගත් වූ ධර්මතාවයක්. ඔබට තිපිරි වට්ටය දකින්නට හැකිනම් ඔබට මාර්ගඵල පූර්ණය වෙනවා. මෙන්න මේ මාර්ගඵල පූර්ණය වෙනවා කියලා ඔබටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් ස්වභාවයක් තමයි තිපිරි වට්ටය පේන්න ගන්නවා. ඔබට මේ විශ්ව ධාතුවේ මේ හැමතැනම තිපිරි වට්ටය ඔබට පේන්න ගන්නවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන්නේ තෝකම තමයි. ඉලෙක්ට්‍රෝන සංවට්ටය පාපය, ප්‍රෝටෝන පරිවට්ටය පින, නියුට්‍රෝනය විවට්ටය කුසලය. එහෙනම් පව පින කුසලය කියන්නේ තිපිරි වට්ටය. එතකොට පව පින කුසලය කියන්නේ තිපිරි වට්ටය. දුගති සුගති නගති කියන්නේ තිපිරි වට්ටය. එහෙනම් මෙන්න මේ තිපිරි වට්ටය ඔබ අවබෝධ කරගන්න. පින්වතුනි පාපේ ඉන්න කෙනෙක්, සංවට්ටේ ඉන්න කෙනෙක්, ඉලෙක්ට්‍රෝන වැඩි කෙනෙක්, දුක් තාප වේග වේදනා දුක වැඩි කෙනෙක් කවදාවත් ඔබට විවට්ටයට ගේන්න බෑ. පාපේ ඉන්න කෙනෙක්, හතර අපායේ ගත පුහුණු කරන කෙනෙක්, තාප වේග වේදනා දුක වැඩි කෙනෙක් පින්වතුනි පින් කරන්න අවස්ථාව දෙන්න ඕනේ යාට. ඒ කෙනාට පින් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. යා පරිවට්ටයට ගන්න ඕන, පිනවන වටේට යා ගන්න ඕන. එහෙම නැතුව යාට ධර්මයක් අවබෝධ කරලා දෙන්න බෑ. එයා විවට්ටයට ගන්න බෑ. ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ පුබ්බේත කත පුඤ්ඤතාවය තියෙන්න ඕන කියලා. පෙර පින තියෙන්න ඕන කියලා පින්වතුනි නිවන් දකින්න, විවට්ටයට එන්න, ගති නගති කරන්න, ලෝකෝත්තර පැත්තට එකතු වෙන්න, ධර්ම චක්‍රයට එකතු වෙන්න, අට සමාපatti ලබන්න, මාර්ගඵල පූර්ණය කරගන්න පින්වතුනි පුබ්බේත කත පුඤ්ඤතාවය තියෙන්න ඕනම කියලා බුදු පියාණන් වහන්සේ ඒකයි දේශනයක් කරේ. පුබ්බේත කත පුඤ්ඤතාවය කියන්නේ මොකද්ද? පරිවට්ටය, පිනවන වටය. පරිවට්ටේ ඉන්න කෙනෙක් විතරයි පින්වතුනි විවට්ටයට ගන්න පුළුවන්. කුසලය වඩන්න පුළුවන් පින තියෙන කෙනෙකුට විතරයි. නන්දාවනි සුමනාවනි ඔබ පින් කළ යුතුයමයි කියලා බුදු පියාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. පින් ඔබ කළ යුතුයි. පින කළ යුත්තේ පින කුසලයට දාගන්නයි. පින් කුසල් කරන්නේ පින්වතුනි ඔබ කරන පින කිසිදු බලාපොරොත්තුවකින් තොරව, කිසිදු පටු අරමුණකින් තොරව මේ පින සිදු කළ යුතුයි. කරගන්නා පින පින්පතුරා පින් කැප කර පින් පිහිටුවා සියලු ලෝක සියලු සත්වයන්ටත් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කළ යුතුයි. ඥාති යුතුයකම් සිදු කළ යුතුයි. දුකටපත් වෙලා ඉන්න සසරේ දුකටපත් වෙලා ඉන්න പ്രേත යක්ෂ කොට්ටාස වලට, දිව්‍ය කොට්ටාස වලට මේ පින අනුමෝදන් කර යුතුයි. අන්න පින කුසලයට දාගන්නවා. අන්න පරිවට්ටයෙන් ඔබ විවට්ටයට එනවා. එහෙනම් සංවට්ටේ කෙනෙකුට, පාපේ ඉන්න කෙනෙකුට පින්වතුනි එක පාට විවට්ටෙට එන්න බෑ කියන්නේ ඒකයි. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නාහං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. දහම අහන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රඥාවක් නැති, විඥානයේ ඉන්නා වූ ප්‍රඥානයක් නැති,
ඥානයක්වත් නැතුම අඩුම ගානේ ඥාන ප්‍රඥා කරන්න පුළුවන්. විඥාණය ඥාන හරහා තමයි ප්‍රඥා වෙන්නේ. සංවට්ටය පරිවට්ටය හරහා තමයි පින්වතුනි විවට්ටය හැදෙන්නේ. මේක පිළිවෙලට තියෙනා වූ ස්වභාවයක් තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. ඔබට පින තියෙනවා නම් ඔබට මේ දහම කන වැකෙනවා නම් ඔබට පින තියෙනවා. පුබ්බේත කත පුඤ්ඤතාවය තියෙනවා. පින්වතුනි පින ඉවර වෙනවා. පින ඉවර වෙනවා. ඔබ කළ පින ඉවර වෙනකන් ඔබට පිනවන්න පුළුවන්. ඔබ කර පින ඉවර වෙනකන් ඔබට පිනවන්න පුළුවන්. හැබැයි පින ඉවර වෙනවා. පින ඉවර වුණු දවසට ඔබ පිනවන වටෙන් පරිවට්ටයෙන් සුගතියෙන් දුගතියට යනවා. සංවට්ටයට යනවා. සතර අපායට යනවා. සත්‍යයි දෙකක් නැහැ. ඒක එහෙම තමයි සිද්ධ වෙන්නේ. පරිවට්ටේ ස්වභාවය පිනේ ස්වභාවය පින්වතුනි පින තියෙනකම් පිනවන්න පුළුවන්. පින තියෙනකම් සුගතියේ ඉන්න පුළුවන්. පින තියෙනකම් පරිවට්ටේ ඉන්න පුළුවන්. හැබැයි පින ඉවර වෙනවා. පින ඉවර වුණු දවසට පිනව හිටපු ඔබ නැවත සංවට්ටයට යනවා. නැවත හතර අපායට යනවා. නැවත දුගතියට යනවා. නැවත විඳවන්න වෙනවා. නැවත පාපයට යනවා ඔබ. ඒක නවත්තන්න පුළුවන්ද? ඒක නවත්තන්න බෑ. ඒක සමාවෙන ඒක ධර්මතාවයක් පින්වතුනි. ඒක මේ විශ්වයේ ධර්මතාවයක්. එහෙනම් පින තියෙන ඔබ කරන්න ඕනේ පින කුසලයට දාගන්න. පින කුසලයට දාගන්න නම් මේ නිර්මල බුදුදහම අවබෝධ කරගන්න. උතුම් පටිච්චසමුප්පාද ධර්ම අවබෝධ කරගන්න. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. උතුම් විනය ලෝකේ ධර්මතාවය උතුම් හේතුඵල ධර්ම අවබෝධ කරගන්න පින්වතුනි. හොඳයි. එතකොට පින්වතුනි අද දවසේ දේශනා කරේ ත්‍රිපරිවට්ටය. ත්‍රිපරිවට්ටය සම්බන්ධයෙන් මං හිතනවා ඔබට පින්වතුනි යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරන්නේ මේ තුන් ලෝකයේ තිබෙනා වූ පරම සත්‍යයි. මේ ත්‍රිපරිවට්ටය පරම සත්‍යයි. ආයේ දෙකක් නැහැ. ඔබට මෙය දැකගත හැකි ධර්මතාවයක්. මේ දේශනාව ඔබට සම්පූර්ණයෙන් ඇහුවොතින් තංසුනාත සාදුකම් මනසි කරවත කියන්නා ස්වභාවයෙන් මේ දේශනාව සම්පූර්ණයෙන් ඔබ ශ්‍රවණය කරා නම් ඔබට මේ ත්‍රිපරිවට්ටය ඔබ තුලින්ම දකින්න පුළුවන්. 31 තලයම ඔබ තුල තියෙනවා නේද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මා මේ තුන් ලෝකයම පනවා වදාරන්නේ බඹයක් තරම් වූ ඔබේ ශරීර කූඩුවටයි කියලා. එහෙනම් ශරීර කූඩුව තුල ඔය 31 තලය තියෙනවා නම් පරිවට්ටය සංවට්ටය පරිවට්ටය දෙකත් ඕක ඇතුලේ තියෙනවා. ඔබ තුල තියෙනවා සංවට්ටය. ඔබ තුල තියෙනවා පාපය. ඔබ තුල තියෙනවා සතර අපාය. ඔබ තුල තියෙනවා දුගතිය. දුක්ගති තියෙනවා. සංසාරේ මහා කල්ප 91ක් පුරාවට පින්වතුනි ඔබ ආපු දීර්ඝ සංසාර රිය ගමනේදී ඔබ තිරිසන් പ്രേත යක්ෂ නිර කියන්නා වූ ඒ තලවල ඉඳලා එකතු කරගත්ත කර්ම බීජ ඔබේ ඇස කන නාසය දිව ශරීරය කියන්නා වූ ඉන්ද්‍රියන් හරහා එනකොට අන්න පින්වතුනි ඔබේ සංවට්ටය ක්‍රියාත්මකයි. අන්න ඔබේ පාපය ක්‍රියාත්මකයි. අන්න ඔබේ දුගති ගතිය ක්‍රියාත්මකයි. එහෙනම් නැවතත් ඔබ ඒ රාග දේශ මොහ වලින් ඒ ගති ස්වභාවයන් වලින් තිරිසන් പ്രേත යක්ෂ නිර කියන්නා වූ ගති ස්වභාවයෙන් ඔබ නැවත සංකාර කරමින් ක්‍රියාත්මක වෙවි ගියොතින් පින්වතුනි නැවතත් ඔබේ සංවට්ටයක් නිර්මාණය වෙනවා. නැවතත් ඔබ සංවට්ටයකට සතර අපායට එකතු වෙන්නා වූ ස්වභාවයක් ඔබ තුළ නිර්මාණය වෙනවා. ඒක සත්‍යයි පින්වතුනි දෙකක් නැහැ. හේතු ඵල වෙනවා ඵල හේතු වෙනවා කියන්නේ ඕකයි.
ඔබ තුල පරිවට්ටය තියෙනවා. ඔබ පිනවන වටයන් තියෙනවා. ඇසකන නාසය දිව ශරීරය කියනා වූ ඉන්ද්‍රියන්ට වල එන සංඥා හරහා පිංගුතුනි ඔබ මහා කල්ප 91ක් පුරාවට ආ වූ දීර්ඝ සංසාරයේ ගමනේදී ඔබ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියනා වූ සුගතියේ පරිවට්ටයේ ඉඳලා ඔබ එකතු කරගත්තා වූ කර්ම බීජ ඔබ තුලින් සිතින් කයින් වචනයෙන් එළියට එනකොට පිංගුතුනි අන්න ඔබේ පරිවට්ටය ක්‍රියාත්මක වෙනවා. ඔබේ පිනවන වටය ක්‍රියාත්මක වෙනවා. ඒ පිනවන වටේ පිංගුතුනි ඔබ නැවතත් සිතින් කයින් වචනයෙන් සංකාර කරමින් ඔබ ක්‍රියාත්මක වුණොත් නැවතත් ඔබට පරිවට්ටයක් නිර්මාණය වෙනවා. නැවතත් ඔබට මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියනා වූ ඒ සුගතියට එකතු වන්න වෙනවා. ඔබ මෙන්න මේ සංවට්ටය පරිවට්ටය කියන මොන වටය ඔබ තුලින් ක්‍රියාත්මක වෙලා එළියට ආවත් නැවත කර්ම බීජ හැදුවත් ජාතිපි දුක්ඛං ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛං මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ කියනා වූ දුක්ඛ සත්‍යයට ඔබ අහු වෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දනී කියනා වූ සමුදය සත්‍යයට ඔබ අහු වෙනවා. ආයේ දෙකක් නැහැ පින්වතුනි. සංවට්ටයත් අහු වෙනවා පරිවට්ටයත් අහු වෙනවා. එහෙනම් ඔබ විවට්ටයට එකතු නොතින් කුසලයට ඔබ එකතු නොතින් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනා වූ ධර්මතාවයට ඔබ එකතු නොතින් එත්තේසං උත්පජ්ජමානා උත්පජ්ජති එත්තේසං පහියමානා පහියති කියනා වූ ස්වභාවයේ විවට්ටයට ඔබ එකතු කරොතින් තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්තිං අනාලයෝ කියන නිරෝධ සත්‍යයට ඔබ එකතු වෙනවා. අන්න ඒ නිරෝධ සත්‍යයට එකතු වෙන කෙනා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එකතු වෙනවා. විවට්ටය වට නැහැ. ලෝකෝත්තර නිදුක් විඥාන ශක්තියක් නැහැ. තාපයක් නෑ, වේගයක් නෑ, වේදනාවක් නෑ, දුකක් නෑ. එත්ත මේ මොහොතේ වර්තමානයේ එන මොහොතේ මේක යෝනිසෝ මනසිකාරයෙන් කරන්න ඕන. සංවර භාවයෙන් අසකන නාසය දිව ශරීරය කියනා ඉන්ද්‍රිය සංවර භාවයෙන් සංවරට්ඨේන සීලං. සීලය කියන සංවර භාවයෙන්. සමාධිය මොකද්ද? සම්මා සමාධිය. කෙලෙස් මකනා සමාධිය. ප්‍රඥා ප්‍රකෘතෝ ඥානය බුද්ධ ඥාන. ප්‍රඥා කියන්නේ බුද්ධ ඥාන. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියලා කිව්වට මේක ප්‍රඥා සීල සමාධි කියලා තමයි පිළිවෙලට එන්නේ. මම කියවනේ අන්තිමට දේශනාවේ අවසානට මේක දේශනා කරන්නම් කියලා ඔයාලට. සීල සමාධි ප්‍රඥා කියලා පින්වතුනි පිළිවෙලක් සම්මතයේ තිබුණට කෙනෙකුගේ ප්‍රඥාවයි මුලින් වැඩෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ සෝත අවදානය පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං කියලා. පළවෙනි බුද්ධ ඥානය සෝත ආගෙන ඉන්න අවදානය පඤ්ඤා ප්‍රඥාවයි වැඩෙන්නේ. එහෙනම් ප්‍රඥාවයි ඉස්සෙල්ලා වැඩෙන්නේ. ඊට පස්සේ සීලය, ඊට පස්සේ සමාධිය. හොඳයි. ඉදිරි දේශනාවදී පින්වතුනි මේ සම්බන්ධයෙන් තවත් දුරට මම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. පින්වතුනි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරති පරිවට්ටයයි. මේ ලෝකේ දෙතාවෙන් එහාට ගිය, දෙපැත්තෙන් එහාට ගිය, මාර චක්‍රයෙන් ධර්ම චක්‍රයෙන් ඔබට ගිය, මාර චක්‍රයේ දෙපැත්තක් විවරණය කරපු, මාර චක්‍රයේ සුගති දුගති ලෙස විවරණය කරපු, මාර චක්‍රයේ සංවට්ටය පරිවට්ටය කියලා වෙන් කරපු විවරණයයි මේ ඉදිරිපත් කරේ. මාර චක්‍රයේ සංවට්ටය පරිවට්ටය සමග ධර්ම චක්‍රයේ විවට්ටය කියනා වූ වටය එකතු වුණාට පස්සේ තමයි තිප්පාරිවට්ටය නිර්මාණය වෙන්නේ. හොඳයි. එතකොට පින්වතුනි අද දේශනා කර තිපිරිවට්ටය හොඳින් දරා ගන්න. මේක දරා ගන්න. මේ ධර්මය දරා ගන්න පින්වතුනි ඔබ තුලින් දකින්න. මේ විශ්වයේ තුන් ලෝකේම පරම සත්‍යයි. හොඳයි. එතකොට පින්වතුනි මේ දේශනාව ඔබ මුලින් ඉඳන් අගට ඇහුවනම්
චක්කුං උදපාදී මේ වෙනකොට ඔබේ ධම්මස විවර වෙලා. ඥානං උදපාදී බුද්ධ ඥාන වැඩෙන්නට පරම්පරා. චක්කුං උදපාදී ඥානං උදපාදී විඥා උදපාදී. එයා සත්‍ය විදියට දැකලා. අලෝකෝ උදපාදී ලෝකයෙන් නතර වෙන විවට්ටයට එන්නව ස්වභාවය දැකගෙන ඉවරයි. ඒ හරහා පින්වතුනි ඔබ නබයති නචාලති න කම්පති න විසෝපති කියනා ස්වභාවයට මේ වෙනකොට පත් වෙලා. හොඳයි පින්වතුනි මේ තුන් ලෝකේ තියෙනා වූ බුදු පියාණන් වහන්සේගේ මේ පරම සත්‍ය තරම් ශක්තියක් පින්වතුනි මේ තුන් ලෝකෙම නැහැ පින්වතුනි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ රෝග විනාශාය සමත්තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු ලෙඩ හොඳ කරන්න පුළුවන් මේ දහමින්. සත්‍යයි දෙකක් නැහැ. සබ්බ දුක්ඛ විනාශාය සමත්තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දුක නැති කරන්න පුළුවන් පුන්වතුනි මේ බුදු දහමින්. රාගේ දුක, ද්වේෂේ දුක, මෝහේ දුක නැති කරන්න පුළුවන්. සබ්බ දුක්ඛ විනාශාය සමත්තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ භය විනාශාය සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු භය නැති කරන්න පුළුවන්. සත්‍යම සත්‍යයි. යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා විනාසං බුද්ධානුභාවේන. යන්ත්‍රත් කැපෙනවා මන්ත්‍රත් කැපෙනවා පින්වතුනි බුද්ධ මන්ත්‍රයට. සත්‍යම සත්‍යයි. සබ්බ බන්ධන චේදනං සියලු භැමි බන්ධන කැපි කැපී යනවා පින්වතුනි සත්‍යයි. ඒ අරහා මනුස්සානං ප්‍රියෝ හෝති. අමනුස්සානං ප්‍රියෝ හෝති දේවතා රක්ඛන්ති. මිනිස්සුන්ටත් ප්‍රියයි මිනිස්සුත් රකිනවා. අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි අමනුෂ්‍යයොත් රකිනවා. දේවතා රක්ඛන්ති දෙවියොත් රකිනවා. ධම්මෝ හවේ රක්ඛති. ධම්මචාරී කියන්නේ මෙන්න මේ ස්වභාවය. ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලැබේ කියන්නේ පින්වතුනි මෙන්න මේ ස්වභාවය. හොඳයි. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබ තුලින්ම දැකගෙන උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මතාවය ඔබ තුලින්ම දැක දැනගෙන ත්‍රිපරිවට්ටය නිවැරදිව ඔබ තුලින්ම දැක දැනගෙන තිලක්ෂණය හේතුඵල ධම විනය ලෝක ධර්මතාවය ඔබ තුලින්ම දැක දැනගෙන උතුම් වූ නිවනින්ම සැනසීම ලබන්නට මේ ධර්ම දේශනාව ශක්තියක්ම වේවා කියලා අදිඨානුසිතින් සාදුකාරයක් දෙන්න. උදේ මේ මොහොතේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබ ජනිත කරගත්තා වූ සියලුම පින් අපි මේ මොහොතේදී ලෝකයා සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් දූ දරුවන් දෙමව්පියන් මේ සියලු දෙනාම ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දිව්‍ය සමූහයාට පින් පඬුරක්සේ අනුමෝදන් වනු ලබත්වා කියලා අදිඨානුසිතින් සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබ ජනිත කරගත්තා වූ සියලුම පින් අපි මේ මොහොතේදී මෙලෝ වෙසෙනා සියලු ලෝක සියලු සත්වයන්ට බ්‍රහ්මතල 20 දිව්‍යතල 6 මනුස්ස තිරිසං പ്രേත භූත නිර කියනා වූ සියලු තලවල සියලු සත්වයන්ට සමසේ පින් පතුරා පින් කැපකර පින් පිහිටුවා පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදනාවේ ශක්තියේ බලයෙන් දුගතිගාමී සතර අපාගත සත්වයෝ සුගතිගාමී වෙත්වා. සුගතිගාමී සත්වයන්ට නිර්මල බුදු දහම කනවැකී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දැකීම පිණිසම මේ පින් අනුමෝදනාව ශක්තියක්ම වේවා කියලා අදිඨානුසිතින් සාදුකාරයක් දෙන්න. ඒ වගේම
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබ ජනිත කරගත්තා වූ සියලුම පින් අපි මේ මොහොතේදී ඔබගේ මගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් අපි මේ පින්පෙත් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදනාවේ ශක්තියේ බලයෙන් යම් මියගිය ඥාති කෙනෙකු දුක්ගතිගාමීව සතර අපාගතව සිටිනම් සුගතිගාමී වෙත්වා. සුගතිගාමීව සිටිනා සියලු ඥාතීන්ට නිර්මල බුදු දහම කණවැකී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන් දැකීම පිණිසම මේ පින් අනුමෝදනාව ශක්තියක්ම වේවා කියලා අදිත්‍යානෝ සිතින් සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ සියලුම පින් අපි මේ මොහොතේදී ඔල්ලගංගල ආරණ්‍ය සේනාසනය ඇතුළු ශ්‍රී ලංකාව පුරාවටම තිබෙන්නා වූ සියලුම ශුද්ධ භූමි බුද්ධ භූමි ධනයෙන් බලයෙන් ශ්‍රමයෙන් දැනුමෙන් එක වචනයකින් හෝ එක දහඩිය බිඳකින් හෝ ගොඩනැගීමට උදව් උපකාර කරා වූ සියලු දෙනාටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදනාවේ ශක්තියේ බලයෙන් ඒ සියලු දෙනාගේම සියලු රෝග දුරු වේවා, සියලු දුක දුරු වේවා, සියලු භය දුරු වේවා. නිර්මල බුදු දහම කණවැකී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන් දැකීම පිණිසම මේ පින් අනුමෝදනාව ශක්තියක්ම වේවා කියලා අදිත්‍යානෝ සිතින් මා සමගින් මේ ගාථා සජ්ජායනා කරමින් සියලු ලෝක සියලු සත්වයන්ටත් මියගිය ඥාතීන්ටත් අපි පින්පෙත් අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්හෙහි සම්භදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු ස්වතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. යහපතක්ම වේවා, සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පරම නිබ්බාන සෝයම සුවපත් වේවා, සුවපත්ම වේවා, සුවපත්ම වේවා.